එහෙනම් අපි මුලින් බලමු. දැන් අපි කරා මේ ලිමිට් වල තියරි ටික කරා. දැන් අපිට බලන්න තියෙන්නේ පාස් පේපර්ස් වල කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා ගණන්. එතකොට අපි බලමු පළවෙනි ගාන ගමු 2011 ගාන. මම මේක මුලින්ම ලියා ගන්නවා ලිමිට් සාසන්න වෙනවා බිඳුවට 4 ධන 3යි sin x ඍණ 4 ඍණ 3යි sin x සම්පූර්ණ බෙදීම 2x. ඕක අපිට පෙන්වන්න කියලා තියෙනවා 3 බෙදීම 4යි කියලා. එතකොට දැන් මං තියරි වලදී කියා දුන්නා මේකේ දැන් උඩ අනිවාර්යෙන් මේ වගේ මූල දෙකක් ආවා. හරිද? මේ වගේ මූල දෙකක් ආවොත් මේක මොකද කරන්න ඕන? මේක ප්‍රතිපදයෙන් උඩයි යටයි වැඩි කරගන්න ඕන. මේක උඩ යට වැඩි කරගමු. දැන් ප්‍රතිපදයේ එන්නේ අපිට 4 ධන 3යි sin x ධන 4 ඍණ 3යි sin x. එතන මේක වැඩි කරනවා කියන්නේ යට බෙදෙන්නත් ඕන. හරි. 4 ධන 3යි sin x ධන 4 ඍණ 3යි sin x. ඊට පස්සේ දැන් අපි මේක සුළු කරාට පස්සේ අපිට මෙහෙම ලියන්න පුළුවන්. මම මේක කඩා ගන්නවා. කඩා ගන්න කියන්නේ ලිමිට් එකකට කඩා ගන්නවා. මේ කෑල්ල වෙනම ගන්නවා. එතකොට මෙන්න මේ තියෙන මෙන්න මේ මෙයාවයි මම වැඩි කරලා ලියා ගන්නවා. ලියා ගත්තම මට එනවා වර්ග දෙකක අන්තරයක් තියෙන. එතකොට 4 ධන 3යි sin x ඍණ 4 මේක වරහණක් එනවා ඍණ 3යි sin x කියලා ওই විදිහට එනවා. හරි. ඊට බෙදීම මට ගන්න පුළුවන් මෙතන 2x කියලා. ඊට පස්සේ මෙන්න මෙයාව මම තනි කරලා වෙනම ලිමිට් එකක ලියනවා. ලිමිට් x ආසන්න වෙනවා බිඳුවට 1 යට එයා මට වෙනම වෙනවා මූල ඇතුලේ 4 ධන 3යි sin x ධන 4 ඍණ 3යි sin x කියලා. එතකොට දැන් අපිට පුළුවන් මේක සුළු කරලා දාන්න. 4ට 4 කැපෙනවා. එතකොට මේක අපිට සුළු කරාම පේනවා මෙතන ලිමිට් x ආසන්න වෙනවා බිඳුවට මෙතනින් අපිට එනවා 6යි sin x බෙදීම 2x කියලා. වැඩි කිරීම මට මේ ලිමිට් එක මම කරන්නේ සුළු කරනවා. සුළු කරාම මම බිඳුව ආදේශ කරාම මට එනවා 1 බෙදීම මූල ඇතුලේ 4 ධන මූල 4යි කියලා එනවා. එතන මේක සුළු කරාම මට මෙතන කැපෙනවා. මෙතන 3යි කියලා එනවා. එතන මට ගන්න පුළුවන් 3 එළියට. එතන මට එනවා ලිමිට් x ආසන්න වෙනවා බිඳුවට එතන sin x බෙදීම x කියලා එනවා. වැඩි කිරීම මේකේ දැන් මේ 4 මූල කියන්නේ 2යි. 2යි 2යි 4යි. ඒතර 1 බෙදීම 4යි කියලා එනවා. මෙයාව සුළු කරාම මෙයාගෙන් එන අපේ උත්තරේ 1යි කියලා. එතකොට අපිට පෙන්වන්න පුළුවන් මේක වැඩි කරාට පස්සේ 3 බෙදීම 4යි කියලා. ඊට පස්සේ අපි යමු 2012 ගාන. 2012 ගාන ගත්ත පස්සේ ඒක අපි ලියා ගමු ලිමිට් x ආසන්න වෙනවා බිඳුවට x sin x බෙදීම 2යි sin වර්ග 3x ඍණ x වර්ග cos x කියලා ඇවිල්ලා තියෙනවා. ඊට අපි ඒක පෙන්වන්න ඕනේ මේක සුළු කළා 1 බෙදීම 17ක් එනවා කියලා. එතකොට අපි මේක මේ වගේ කරමු. දැන් අපි මේක ලේසි විදිහක් තියෙනවා අපි මේ විදිහට කරමු. මම කරනවා මෙහෙම. දැන් මේකේ ලිමිට් x ආසන්න වෙනවා බිඳුවට මම මේ x sin x කියන එක්කෙනාව වෙනම ගන්නවා. x sin x වෙනම ගන්නවා. අනිත් එක්කෙනාම වෙනම ගන්නවා. ලිමිට් x ආසන්න වෙනවා බිඳුවට 1 බෙදීම 2යි sin වර්ගය 3x ඍණ x වර්ග cos x කියලා එනවා. දැන් අපිට දැන් මේ sin වගේ ඒවා අනිවාර්යෙන්ම આવොත් අපි හදා ගන්න උත්සාහ කරන්න ඕන අපේ ත්‍රිකෝණමිතික සීමාව. ඒ කියන්නේ sin x බෙදීම x හරි x බෙදීම sin x හරි. අන්න ඒ විදිහට හදා ගන්න ඕන. එතකොට දැන් මම මේක ගත්තොත් මෙන්න මේ කෑල්ල ගත්තොත් මෙයාගේ යට අපිට x වර්ගයක් හැදුනා නම් මේක හැදෙනවා නේද? ඒ කියන්නේ මෙන්න මේ විදිහට. දැන් මෙතන මේ x එක මෙතන මේ තව වැඩිපුර x එකක් ඉන්නවනේ. මේ x එකත් අයින් වෙන්න ඕන. ඊට පස්සේ මේ sin x බෙදීම x කියලාත් එන්න ඕන. එතකොට මම මේක ලියනවා මෙහෙම. x sin x යට x වර්ගයෙන් බෙදනවා. ආයි x වර්ගයෙන් වැඩි කරනවා.
වැඩි කිරීම මේක එහෙම්ම තියෙනවා. බිඳුව 2යි sin වර්ග 3යි x ඍණ x වර්ග cos x කියලා එනවා. එතකොට දැන් මේ මෙතන තියෙන මේ x වර්ගය තියෙනවානේ. මෙතන මේ තියෙන x වර්ගය. ඔන්න ඔක. ඒක මම දානවා මෙතනට ඊට පස්සේ සුළු කරද්දි මම මේ x වර්ගේ මෙතනට දාගන්නවා. x වර්ගය මෙතන දාගන්නවා. එතකොට මට මේක සුළු කරන්න පුළුවන් මේ x ට මේ x වර්ගයක් කැපෙනවා. ඒතර අපිට මෙතනින් එනවා limit x ආසන්න වෙනවා බිඳුවට මෙතනින් මට හැදෙනවා sin x බෙදීම x කියලා. වැඩි කිරීම මම මේ x එක දාගන්නවා මෙතනට. x එක මෙතනට දාගත්තා x වර්ගය මෙතනට දාගත්තට පස්සේ ඒකෙන් මට එනවා limit x ආසන්න වෙනවා බිඳුවට x වර්ග බෙදීම 2යි sin වර්ග 3යි x ඍණ x වර්ග cos x කියලා. ඔය විදිහට එනවා. ඊට මේකේ උත්තරේ එකක් කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙයා තමයි ඉතුරු වෙලා ඉන්නේ. මෙන්න මේ අනිත් ප්‍රකාශන තමයි ඉතුරු වෙලා ඉන්නේ. ඊතර යම්ම ලියාගත්තොත් limit x ආසන්න වෙනවා බිඳුවට මට ඒක මේ විදිහට ලියා ගන්න පුළුවන්. එක බෙදීම මම මේ x වර්ගේ මෙන්න මේ යටටම යවනවා. මේ යටට යවනවා. යටට යවුවම මට මේක ලියා ගන්න පුළුවන් 2යි sin වර්ග 3යි x බෙදීම x වර්ග ඍණ x වර්ග cos x කියලා ලියා ගන්න පුළුවන්. x වර්ග. මේ x වර්ගට මේ x වර්ගය කැපිලා යනවා. මේකේ sin වර්ග 3x බෙදීම x වර්ගයක් තියෙනවා. එතකොට ඒක අපිට මෙහෙම ලියා ගන්න පුළුවන්. දැන් අපි දන්නවා මේක අපිට ලියා ගන්න පුළුවන් බෙදීමක් ආකාරය. සීමාව බෙදීමක් විදිහට ලියන්න පුළුවන්. එතකොට limit සීමාව උඩට ගන්නවා මේ විදිහට. එතන මෙතන දෙකේ ඉලක්කමක් තියෙනවා. මේ දෙක මම එළියට ගන්නවා සීමාවෙන් එළියට. එතකොට මෙතන මට එනවා sin වර්ගය 3x බෙදීම x වර්ග කියලා තියෙනවා. ඍණ limit x ආසන්න වෙන බිඳුව cos x කියලා තියෙනවා. හරි. දැන් මට පුළුවන් මෙයා සුළු කරගන්න. දැන් මෙතන දැන් 3x නේ ඉන්නේ. මෙතන ඉන්නේ x වර්ගය. එතකොට දැන් මේක හදාගන්නම් මෙතන අනිවාර්යෙන් sin 3x බෙදීම 3x වල වර්ගයක් කියලා තමයි හැදෙන්න ඕන. එතකොට මට කරන්න පුළුවන් මෙන්න මෙතන 9න් බෙදලා 9න් වැඩි කරනවා. එතකොට මේ 9 මේ දෙකත් එක්ක වැඩි වෙනවා. එතකොට මට ලියන්න පුළුවන් 18යි limit x ආසන්න වෙන බිඳුවට sin 3x බෙදීම 3x වල සම්පූර්ණ වර්ගය කියලා. ඍණ cos වලට බිඳුව ආදේශ කරාම 1යි. මේ විදිහට එනවා. ඒතර මේකෙන් අපිට ගන්න පුළුවන් දැන් අපි දන්නවා මේකේ අගය වෙන්නේ 1යි කියලා. එකේ වර්ගය 1යි. එතන මෙතනින් ගන්න පුළුවන් 1 බෙදීම 17යි කියලා.